සියලුම දෙනාට සුබ දවසක් වේවා. මේ අද පස්වෙනිදා මම ඔයාලට ඉගින් බූස්ට් ගාන දාලා තියෙනවා. හරි. අපි ගාන හදන්න යන්. අද තියෙන්නේ පොලි ඊට පස්සේ ආදායම් බදු වරිපණම් කියන මේ තුනම ඇතුළත් වෙලා තියෙන ගානක්. එතකොට මම පළවෙනි ගාන බලමු අපි රුපියල් 60000ක් 112ක වාර්ෂික සුළු පොලියක්. රුපියල් 60000යි. හරි. මේ 60000ට 112ක වාර්ෂික පොලියක් මේ 60000ට වාර්ෂික පොලියක් යටතේ රුපියල් ණයටගත් කෙනෙක් රුපියල් 81600ක් ණය 81600ක් හරි ණයෙන් නිදහස් වෙන්න මෙයාගේ වෙනවා 81600ක් 81600ක මුදලක් ණයෙන් නිදහස් වන්න ගෙවන්නේ කොපමණ කාලයකට පස්සේද කියලා අහනවා. හරි. දැන් ඉස්සෙල්ලම හොයාගන්න ඕනි 60000කට 112ක පොලියක් කියන්නේ කීයද කියලා. අවුරුද්දකට පොලිය. හරි. අවුරුද්දක පොලිය. අවුරුද්දක පොලිය හොයාගන්න ඕනි ඉස්සෙල්ලා. හරි. අවුරුද්දක පොලිය හොයාගන්න ඕනි. එතකොට 60000ට 112යි ඕකේ බිංදු දෙකට බිංදු දෙක දැන් අපි කැපෙනවා. හරි. 12 ඒවා 6ක්. 72යි බිංදු 2 දාපුවාම අවුරුද්දකට පොලිය 7200යි. හරි. අවුරුද්දකට පොලිය 7200යි. මෙයා 60000ක් අරගෙන ණයෙන් නිදහස් වෙන්න 81600යි කියන්නේ මෙයා ගෙවලා තියෙනවා මුළු පොලිය. මෙයා ගෙවලා තියෙනවා මුළු පොලියක්. මුළු පොලිය ගත්ත හැකි අපි ණයෙන් නිදහස් වෙන්න 81600යි. එයා ණය ගත්තේ 60000යි. එහෙනම් 81600න් 60000ක් අඩු කරනවා. කීය දෙන්නේ 21600යි. එයා ඔක්කොම පොලිය ගෙවලා තියෙනවා 21600ක්. ඔක්කොම පොලිය ගෙවලා තියෙනවා 21600ක්. අවුරුද්දකට හැබැයි 7200යි. එහෙනම් අපි ණයෙන් නිදහස් වූ කාලය සොයන්නනේ. ගත වූ කාලය හරි. මුළු පොලිය 21600යි නම් අවුරුද්දට 7200යි නම් 7200 කොච්චරයිද කියලා බලනවා. හරි. දැන් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවානේ. 72ට නේ 72 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවානේ. එහෙනම් අවුරුදු 3යි. ණයෙන් නිදහස් වෙන්න යන කාලය අවුරුදු 3යි. ඔන්න බලන්න ආයෙ පාරක් එක හදපු විදිය ණය ගත්ත 60000ක් ණයෙන් නිදහස් වෙන්න ගෙව්වා 81600ක් ණය පොලිය 112යි. ඉස්සෙල්ලා අවුරුද්දකට පොලිය හොයාගත්තා 7200යි. මුළු පොලිය හොයාගත්තා ණයෙන් නිදහස් වෙන්න ගෙව්ව ගාණෙන් අඩු කරා 60000ක්. එතකොට එයා ගෙව්ව මුළු පොලියේ ආවා 21600යි. ඊට පස්සේ 21600 අවුරුද්දක පොලියෙන් බෙදුවා. එතකොට ආවා අවුරුදු ගාන 3යි කියලා. හරි. පළවෙනි ගාන හදන්නේ ඔන්න ඔය විදිහට. අපි යන් දෙවෙනි ගානට ආදායම් බදු ගානක් තියෙනවා. ඒකේ ආදායම් බදු අය කරන ටේබල් එකක් තියෙනවා පුතේ. හරි. ඒ ටේබල් එකට අනුව පළවෙනි ලක්ෂ 5ට බදු අය කරන්නේ නැහැ. ඊළඟ ලක්ෂ 5ට 104ක් බදු අය කරනවා. ඊළඟ ලක්ෂ 5ට තව 108ක් බදු අය කරනවා. හරි. යෙනුලගේ කියන්නේ යෙනුල කියන කෙනාගේ වාර්ෂික ආදායම හරි වාර්ෂික ආදායම ලක්ෂ 14යි. හරි. වාර්ෂික ආදායම මෙයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 14යි. හරි. වාර්ෂික ආදායම ලක්ෂ 14යි. හරි. දැන් මෙයාගේ බත් දානවා. හරි. මෙයාගේ මේ ලක්ෂ 14 ඇතුලේ තියෙනවා ලක්ෂ 5 කෑල්ල. හරි. පළවෙනි ලක්ෂ 5ට.
බදු නැහැ. හරි. එතකොට බදු නැහැ. පළවෙනි ලක්ෂ පහට බදු නැහැ. හරි. ඊළඟ ලක්ෂ පහට. හරි. ඊළඟ ලක්ෂ පහට 100ට 4යි. අන්න බලන්නේ කොච්චරද කියලා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා නේ. 5000 ඒවා 4ක් 20000යි. හරි. 20000යි මෙතෙන්ට බදු. right. දැන් ලක්ෂ 14න් පළවෙනි ලක්ෂ පහට බදු නෑ. ඊළඟ ලක්ෂ පහට 104යි. තව ඉතුරු වෙන්නේ ලක්ෂ 4යි. ඔය ලක්ෂ 4ට පුතේ අය කරනවා 108ක්. ඔය ලක්ෂ 4ට අය කරනවා 108ක්. දැන් බලන්න ලක්ෂ 14 ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 4 වෙන ලක්ෂ 14 හැදිලා. දැන් ආය කැපෙනවා බිංදු දෙකට බිංදු දෙකක්. 4 වරක් 8 32යි. පිටිපස්සට අර බිංදු 3 ගෙන ආවහම 32000යි. එතකොට එයා ගෙවන්න ඕනේ මුළු බදු මුදල සමානයි 20000ට එකතු කරනවා 32000ක්. එතකොට එකතු වෙනවා 52000ක්. හරි. එතකොට ඔක්කොම බද්ද කීයද? 52000යි. අයිත් බලන්නේ ගාන හදපු විදිය වාර්ෂික ආදායම් ගත්ත ලක්ෂ 14යි. ඕක ඇතුලේ තියෙන පළවෙනි ලක්ෂ පහට බදු අය කරන්නේ නැහැ. හරි. ඊළඟ ලක්ෂ පහට 100ට 4යි. ඒ ලක්ෂ පහට 104ක් කියන්නේ 20000යි. එතකොට ඉතුරු වෙන දා ලක්ෂ 4යිනේ. ඒ 4ට 108යි 32000යි. මුළු බදු හොයන්න මේ දෙන්න එකතු කරනවා. මෙයා ගෙවන්න ඕනේ මුළු බදු මුදල රුපියල් 52000යි. ඊළඟ ගානක් බලමු. රුපියල් 80000ක තක්සේරු වටිනාකමක් තියෙනවා. රුපියල් 80000යි තක්සේරු වටිනාකම. හරි. වාරි 50 ගානක් නේද? රුපියල් 80000යි තක්සේරු වටිනාකම ඇති නිවසක් සඳහා රුපියල් 1200ක වරි 50 බඳු මුදලක් කාර්තුවකට ගෙවන්නේ. ඉස්සෙල්ලා මම තක්සේරු වටිනාකම ලියනවා. තක්සේරු වටිනාකම 80000යි. හරි. කාර්තුවට ගෙවනවා 1200යි. කාර්තුවකට 1200යි. හරි. කාර්තුවකට 1200යි. අපෙන් අහනවා වරි 50 බදු ප්‍රතිශතය. පුතේ මේ කාර්තුවකටනේ 1200 ගෙවන්නේ. කාර්තුවකට 1200යි නම් වර්ෂයකට හොයන්න. හරි. බදු ප්‍රතිශතය වර්ෂයකටනේ. වර්ෂයකට වරි 50 හොයන්න මොකද කරන්නේ? 1200 4ෙන් ගුණ කරනවා. ඒකට හේතුව තමයි අවුරුද්දකට කාර්තු 4යි. අවුරුද්දකට කාර්තු 4යි. 1200 ඔන්න ගුණ කරා 4ෙන් 12ක් 4 48යි බිංදු දෙකක් දැම්මා. හරි. හරි 12ක් 48යි 4800යි. දැන් ප්‍රතිශතය හොයන්න යද්දී වරි 50 ප්‍රතිශතය හොයද්දී වරි 50 ප්‍රතිශතය 80000ට 4800යි. 80000කට 4800යි. 80000 හරයට දැම්ම 4800 ළවයට දැම්ම ප්‍රතිශතය හොයන්න ඕන හින්දා ගුණ කරා 100. right. දැන් බිංදු දෙකට බිංදු දෙකක් කැපුවා. මෙයාගේ බිංදු දෙකට මෙයාගේ බිංදු දෙක කැපුවා. 48 8ෙන් බෙදුවා 100ට 6යි. හරි. වරි 50 ප්‍රතිශතය 100ට 6යි. right. අද දාපු ගානට අදාළව පිළිතුරු ටික මෙන්න මේ විදිහට තමයි ආවේ. මේ ගණන් ටික හොඳට හදලා ඔයාගේ ගණන් දැනුම වැඩි දියුණු කරගන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.